මගේ නම යමුනා ඉමාලි තිලකරත්න. මගේ වයස අවුරුදු 43ක් වෙනවා. මම ස්වයං රැකියාවක් විදිහට නයිට් ඩ්‍රෙස් නිර්මාණය කරනවා. කියන්නේ කපන්නේ, ඩිසයින් කරන්නේ. මම තමයි තනියම හැමදේම කරන්නේ. මම ප්‍රශ්න ගොඩක හිටියේ. කියන්නේ මහත්තයගෙන් අයින් වෙලා දරුවොත් එක්ක එළියට එනකොට මට මුකුත්ම තිබුණ නැහැ. මං හිතුවේ නෑ මට ව්‍යාපාරයක් කරන්න ශක්තිය තියෙයි. මොකද මම මානසිකව වැටිලා හිටියේ. ඒතර මගේ ආර්ථිකේ මුකුත්ම නැහැ මට. හැබැයි මෙහෙම ඉන්නකොට තමයි මට මේ පුහුණුවක් එහෙම වැඩසටහනක් තියෙනවා. මට මේක නිවුස් එකේ ඉන්නේ. ඉතින් එතනට මම සහභාගී වෙනකොට මම මුකුත්ම දැනගෙන හිටියේ නෑ. කියන්නේ මම සමාජයට එළියට ඇවිල්ලා තිබිච්ච කාන්තාවක් නෙවෙයි. එතකොට මං එතනදී මගේ ව්‍යාපාරයට මේක වටිනවා කියලා මට දැනුණා. මොකද මම හොය ගියපු දැනුම හා එතනින් එහාට ගියපු මේ පුහුණු වීම අපිට ඇත්තටම දැන් නිකන් කරගන්න ලැබෙනවා හරි අඩුයිනේ. එතකොට ඒ ටික මට මෙතනින් ලැබුණොත් මගේ ගමන යන්න තව ලොකු ශක්තියක් වෙයි කියලා හිතුණා. ඒ වගේම ඉතින් මට ඒ ටික ලැබුණා. සමාජයේ තියෙන ආකල්ප, එතකොට ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ඒ වගේ දේවල් එක්ක බලද්දී ඒව ගැන ලොකු අවබෝධයක් අපිට තිබුණ නැහැ. නමුත් අපිට සංස්කෘතියත් එක්ක තිබුණ ප්‍රේම එකක්. ඒ ප්‍රේම එක ඇතුලේ තමයි කාන්තාවක් සිටිය යුතු කියන තැන තමයි මම එළියට හිටියේ. හැබැයි මම මේ වැඩසටහන් වලට සහභාගී වෙච්ච නිසා කාන්තාව කියලා කියන්නේ එතනින් එහාට ගියපු කෙනෙක් හා සමාජයට ලොකු මෙහෙවරක් කරන්න පුළුවන් වගේම ඒක ගොඩක් සාර්ථකයි කියලා එහෙම එකක් දැනගත්තා. කාන්තාවක් වුණාම කාන්තාවකට කරන්න බැරි දෙයක් නැහැ. නමුත් සමාජයේ කාන්තාවට නායකත්වයේ තියෙන ප්‍රවණතාවය අඩුයි. නමුත් දැන් ඒක වර්ධනය වෙමින් පවතිනවා. හා සාමයට කාන්තාව වටිනවා කියන එක, ඒ කියන්නේ සාමය කියන එක ගොඩනගන්න පුළුවන් කාන්තාව කියන කෙනාට එතනින් ලොකු දෙයක් සමාජයට සමාජගත කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.